හලෝ පුංචි යාළුවනේ මගේ නම තමයි පරිගණකය. එහෙමත් නැත්නම් කම්පියුටර් එක. ඔයාලා කැමති නේද මං ගැන දැනගන්න? ඔන්න අද ඉඳන් E-Master Academy එකෙන් ඔයාලට අලුත් යාළුවෙක් එකතු වෙනවා. මේ යාළුවා අද වෙද්දී අපේ ජීවිතයට ගොඩාක් සමීප වෙලා ඉන්නේ. ගෙදරදී, ඉස්කෝලේදී, ඒ වගේම කාර්යාලවලදීත් මේ කම්පියුටර් එක අපිට දකින්න පුළුවන්. ඇත්තටම කිව්වොත් කම්පියුටර් එකක් කියන්නේ ඔයාලගේ වැඩ ලේසි කරන්න හදපු වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. an electronic machine. අපිට අමාරු සංකීර්ණ වැඩ ගොඩක් කිසිම මහන්සියක් නැතුව ගොඩක් නිවැරදිව කරන්න එයාට පුළුවන්. මේ කම්පියුටර් එකට ප්‍රධාන වශයෙන් කරන්න පුරුවන් කාර්යයන් basic functions 3ක් තියෙනවා. පළවෙනි එක දත්ත ඇතුළත් කිරීම. ඒ කියන්නේ input data. දෙවෙනි එක දත්ත සැකසීම. ඒකට කියනවා process කරනවා කියලා. තුන්වෙනි එක ඒ සැකසූ දත්ත එහෙමත් නැත්නම් තොරතුරු පිටතට ලබා දීම. ඒ කියන්නේ output information. input process output. මේ වචන තුන ටිකක් අමාරුයි වගේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ කම්පියුටර් එක රසම රස අඹ ජූස් එකක් හදන්න කියලා. එතකන් E-Master Academy එකත් එක්ක එකතු වෙලා ඉන්න.